ජීවමාන යේසුස් වහන්සේගේ නාමෙන් ඔබට සුබ දවසක්. යසායා 32:18 වෙනි පදය. මාගේ සෙනග සමාදාන නිවාසයකද සුරක්ෂිත වාසස්ථානවලද නිවාඩු ස්ථානවලද වසන්නෝය. ස්වාමින් වහන්සේ ඔබට මට ස්වර්ගයේ වාසස්ථාන පිළියෙල කරලා තිබෙනවා. ඉතින් උන්වහන්සේට මෙහි කරන්නා වූ අපේ එකම බලාපොරොත්තුව, උන්වහන්සේ අදහන්නා වූ දරුවන්ගේ එකම බලාපොරොත්තුව මෙන්න මේ සමාදානී නිවාසය, මේ නිවාඩු වාසස්ථානයට ඇතුල් වීමයි. ඉතින් ස්වාමින් වහන්සේ මේ පොළව තුළ ඔබට මට වගකීමක් දීලා තියෙනවා. උන්වහන්සේගේ මහා ආඥාව ඉටු කරන්න. ඔබ දන්නවා මහා ආඥාව ඔබට මට දීලා තිබෙන්නේ උන්වහන්සේගේ සුභාරංචිය මනුෂ්‍යයට ප්‍රකාශ කරලා ඒ ආත්ම දිනමින් ඔවුන්ට උගන්වලා ඔවුන්ව ගෝලයෝ කරලා ඔවුන්ව පිටත් කරලා යවමින් මේ සෙනග උන්වහන්සේගේ රාජ්‍යය විශාල කරන්න, ඒ සෙනග රැස් කරන්නයි. ඉතින් ඔබ මම විශ්වාසනීයව ස්වාමින් වහන්සේ සමග මේ වැඩේ මේ පොළව තුල කරනකොට උන්වහන්සේ කියනවා නුඹලට මං ස්වර්ගික වාසස්ථාන පිළියෙල කරලා තිබෙනවා. ඉතින් ඔබ මම මේ දේ අයිති කරගන්නයි මේ පොළව තුල උන්වහන්සේට මෙහි කරන්නේ, වැඩ කරන්නේ. අපේ එකම බලාපොරොත්තුව ස්වර්ගික ස්ථානයට ගිහිල්ලා උන්වහන්සේගේ ඒ නිවාඩු ස්ථානයට ඇතුල් වෙන එකයි. ඉතින් ස්වාමින් වහන්සේගේ වචනේ තිබෙනවා උන්වහන්සේ අන්තිමට ඔබට මට ප්‍රකාශ කරන්නට යනවා. මාගේ විශ්වාසනීය දාසිය මාගේ වික්‍රමස්ථානට ඇතුල් වෙන්න කියන එක. ඉතින් අන්නේ වචනේ ඔබ මම උන්වහන්සේගෙන් අහන්න ආස වෙන්න ඕනේ. ඒ වචනේ ඔබ මම ඇසුවොත් තමයි අපට උන්වහන්සේ තුල සදාකාල ජීවනේ මුක්ති විඳින්මින් ඒ තුල ගමන් කරලා ඒ තුල ජීවත් වෙන්න පුළුවන්කම තිබෙන. ඔබ දන්නවා ස්වාමින් වහන්සේ විශ්වාස කරන අදහන හැම දරුවෙක්ගේ නාම උන්වහන්සේගේ ජීවන පොතේ ලියලා තිබෙනවා. අපේ හැම අවයවයක්ම උන්වහන්සේ පොතේ සටහන් කරලා තිබෙන බව උන්වහන්සේගේ වචනේ තිබෙනවා. ඉතින් ඔබ කල්පනා කරලා බලන්න, ඔබ මෙනෙහි කරලා බලන්න, සිතා බලන්න. ඔබ මෙතෙක් කල ස්වාමින් වහන්සේ උදෙසා වැඩ කරේ මෙන්න මේ සුරක්ෂිත වූ වාසස්ථානයේ වලද නිවාඩු ස්ථානවලටද ඇතුල් වෙන්නද කියන එක ඔබ කල්පනා කරලා බලන්න. ස්වාමින් වහන්සේ ඒට ඔබට උපකාර කරමින් මඟ පෙන්වමින් ආශිර්වාද කරනසේක. ඔබට ජේසු පීඨයි සුබ දවස.